ඊළඟ දර්ශනේ එයාලා රියර්සල් කරනවා. ලලයි ලිලයි අපි ඊළඟ සීන් එකට ප්ලෑන් කරන ගමන් මම නම් මේ සීන් එකේ නෑ. හැබැයි මේ අපේ ටී ටයිම් එක. මේ ඉන්නේ මගේ පරම හතුරා ජෙමිනියා. අපේ ඩ්‍රාමිකේ අංග රචන ශිල්පියා තමයි අපේ හීටු සෝමපාල. අපේ ධනුෂ්කය සහ මිලා ඊළඟ සීන් එකට රෙඩි වෙන ගමන් අපේ තනු බය වුණා මොකෙක් හරි සර්පෙක් උඩින් වැටුණා කියලා. මේ අපි මිලාව පුදුම කරන්න ධනුෂ්කගේ රූම් එක සරසලා තිබුණු විදිහ රූගත කරන අවස්ථාව. මේක දෙන්න කතා කරන්නේ. අන්න. ඊළඟ රූගත කිරීම සඳහා පසුබිම සූදානම් කරන ගමන් අපිට පොඩි විවේක කාලයක් හම්බ වෙනවා. ඒ අතරේ අපේ ධනුෂ්කය නදී තරංගව පොඩ්ඩක් බයිට් කරනවා. අපේ සෝමපාල ගැන ඉතින් කියන්න දෙයක් නෑනේ. ඔයාලා දන්නවනේ ඉතින් තනු කියන්නේ සුකුගේ පිච්චමල කියලා. අරයට තමා සුකූ කියන්නේ. දන්නේ නැති නිසා කිව්වා. මේ තමයි ලලයිලයි ටෙලිනාට්‍යයේ අන්තිම දවස සහ අන්තිම දර්ශන කිහිපය. අවසානය සංවේදී දර්ශනයකින් නිමා වුණත් ඒක මගේ ජීවිතේ එක ලස්සන නවාතැන්පලක් වුණා. ලලයි ලිලයිලයි අපේ ධනුෂ්කය මෝඩ රවිනය නදී තරංග එතකොට මගේ පරම හතුර ජෙමිනියා සහ පුංචි අයියා බර්නි අපි ගත කරපු කාලය හරි සුන්දර කාලය මතක් වෙද්දිත් හරි ලෝභ හිතෙනවා. මං හිතන්නේ ඔයාලටත් එහෙම. කීස් කිය. මූණන් තනිකර මෝඩ රවිනේන්ම තමයි. දැක්කනේ කරපු දේ. අපි දැන් ඉන්නේ මිලා විලායි. Música, música, música. දැක්ක නේද? මේවට තමයි කියන්නේ පුරුෂ හිංසනය කියලා. ජනිත් අයියා පව් නේද? මේ ඉන්නේ උර චක්කර මාලේ. අම්මෝ ළඟින් ගියොත් ඇහැක් නේ. ඔයාලා දන්නවනේ ඉතින්. ජෝගිද ජෝගිද. අනේ මේ උන්ට හොඳ නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ පැත්තකට වෙලා ඉන්නවා. මේ අයියලා දෙන්න ගැන ඉතින් ඔයාලට කියන්න දෙයක් නැහැනේ. ආයෙත් සුපිපි බඩු දෙකක් තමයි. හැබැයි ගෑනුන්ට බයයි. කතාවේ විතරයි හොඳේ. අනේ ඇත්ත ධාරි
මහන්සි ඇති පොලිසියට පඩි ගෙවලා. මෙහෙමයි මේ එක එක අතුරුදහන් වෙන වෙලාවට ඒව හොයන්න විතර නෙමෙයි පොලිසියක් තියෙන්නේ. මෙහෙමයි. පොලිසියේ ජොබ් එක ඇතුලේ එක පාර්ට් එකක් තමයි ඒක. රටක පොලිසියක් තියෙන්නේ රටේ නීතිය හා ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න. එහෙම නැතුව මේ රටේ ලෝකෙ තියෙන හැම ප්‍රශ්නයක්ම ඔළුවේ දාගෙන විසඳගන්න නෙමෙයි. ඒ නිසා ඒක අනිත් ඉඳලා මම දිගටම කැම්පස් යනවා. කවුරු ආවත් නැනවා. අවුරුද්දේට අපේ ටාගට් මිස් කරගන්න බෑ. Dominicana, la casa del merengue, la casa de la bachata. La 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 merengue, la 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 la. Y la casa de la bachata. Música, 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 te traigo música, 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 música de la República. Ajá. ඉතින් පේනවනේ ජනිට්ට ඉතින් රාජ්‍ය මඟුල්. හැබැයි ඉතින් නිකමට හරි මැනික දැක්කොත් තමා අයනායක දෙයියන්ගෙම පිහිට වෙන්නේ. මේ තමයි දීරට අර්ජිත් සිංහ හිච්ච මොහොත සහ අපේ යශෝට ලතා මංගেশකර හිච්ච මොහොත. ඉස්තකාරී ආරකෙල්ලකන අස්තවන් අද්වරක් ගන්න බයිද ලකුණක් ලබාගෙන හැකියාවක් නැහැ. දැන්වත් කඩුලේ ලකුණ තිබුණත් අසුරන සමන් සුතාරා මගේ කෙල්ලව ඉබපු එක මගේ කෙල්ලව ඉබපු එක මුගේ මුණ බලන්න